සිරිබද්දන ඉගෙන ගත්තේ පිරිවෙනේ. ලංකාවේ පළවෙනි අධ්‍යාපන ආයතනය මොකක්ද? කාල භාෂාද පිරිවෙන. සිරිබද්දනගේ ඉංජිනේරු තාක්ෂණයේ දැනුමාවේ කොහෙද? පිරිවෙනේ. ඇතැම්ම 16ක් බහිනකොට අඟල් 6ක් ජයගගේ බැස්ම හදන්න වාඩි තාක්ෂණයක් තියෙන ඉංජිනේරුවෝ බිහිවුනේ කොහෙද? පිටරටින් ගෙනා. පිරිවෙනේ. අදටත් රුවන්වැලි සායන්ස් සෙන්ටර් එක හොයාගන්න බෑ ඉංජිනේරුවෝ. ඒ තට්ටු 7ක් උසට ගල් කණු උඩ ලෝවා මහා ප්‍රාසාදයක් හදපු ඉංජිනේරුවෝ ඉගෙන ගත්තේ කොහෙද? පිරිවෙනේ. දෙවැනියට හිතපු එක තමයි මම හිතන්නේ මේක සම්දික ප්‍රමහත්ය කල්පනා කරන්න ඇති. එතුමාගේ සංකල්පය හරි ප්‍රායෝගිකයි. මේ පිරිවෙන් අධ්‍යාපනයේ පිරිවෙනක මේ ස්ථාපිත කරලා පිරිවෙනෙන් උගන්වලා පිරිවෙනෙන් එළියට දාන ළමයි ඒ ළමයිට හොඳ බුද්ධියක් තියෙනවා. ඒ ළමයිට හොඳ ප්‍රඥාවක් තියෙනවා. ඒ ළමයි නැන විතරක් නෙමෙයි ඒ ළමයි ගුණ ඉගෙන ගන්න. චෛත්‍ය රාජානන් වහන්සේ වැඩ ඉන්න, බෝධීන් වහන්සේ වැඩ ඉන්න, විහාර මන්දිරේ වැඩ ඉන්න, පොඩි හාමුදුරුවෝ ඇවිදිනවා, ලොකු හාමුදුරුවෝ ඉන්නවා, දේහවා බුදුන් වදිනවා. මේ වගේ තැනක නෙමෙයි අපේ ළමයි ඉගෙන ගන්න. මේ වගේ තැනක ඉගෙන ගත්ත ඉතිහාසයක් තිබ්බ රටක් තමයි පාණ්ඩෙට ගහලා, උරුමෙට ගහලා, පර ආක්‍රම බාහුල බිහිුනේ වෙන රටවල් අල්ලගත්තේ පිරිවෙනෙන් ඉගෙන ගත්ත දරුවෝ. ඒ යුද ශිල්පයේ තිබ්බ උදවිය, ඒ තාක්ෂණයේ තිබ්බ උදවිය, මේ සියල්ල ගොඩ නැගෙන්නේ ප්‍රඥාව එක්ක. ප්‍රඥාව එක්ක මොලේ පෑදෙන්න නම්, දියුණු වෙන්න නම් මේ පරිගණක සාක්ෂරතාවය ඉගෙන ගන්න ඕන. මේ ගණිත ක්‍රමය ඉගෙන ගන්න ඕන. ළමයි හිතන්න පුරුදු වෙන්න, ළමයි බලන්න පුරුදු වෙන්න. මේකත් එක්ක ළමයි සම්බන්ධ වෙන්න. අවුරුදු 3-4ක් යනකොට අලුත් ලෝකයක් දකින්න. එතකොට අපිට පුළුවන් අර දුස්චරිතයේ හැසිරෙන දරුවෝ ටික සුචරිතයට සම්බන්ධ කරගන්න.